එල්ලම ආදරෙන් පිළිගන්නවා හැමෝම අපේ channel එකට. එතකොට අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපි කතා කරමින් ඉඳී දිගින් දිගටම තාපේ පාඩම ඉවරලා තාපේ පාඩමේ ප්‍රැක්ටිකල් තමයි කතා කරමින් ඉඳී. දැන් අපි අද කතා කරන්න යනවා ගොඩක් වැදගත් ප්‍රැක්ටිකල් එකක්. මේක ගොඩක් වෙලාවට උසස් පෙළ පේපර් එකේදී ස්ට්‍රක්චර්ඩ් එක එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ ටික තමයි මේ නිව්ටන්ගේ සිසිල්ලයිමේ සත්‍ය බව පෙන්වීම. නිව්ටන්ගේ සිසිල්ලයිමේ සත්‍ය බව පෙන්වීම සහ ඒක මගින් ද්‍රව දෙකක අපි විශිෂ්ටතා පදාර්ථ සංසන්දනය කිරීම කියන එක තමයි කරන්න යන්නේ. ඒතර මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. මොකද මේකෙදී කතා කරන්න තියෙන සියලුම දේවල් අපි කතා කරනවා. ඔයා මේක බැලුවොත් අවසාන වෙනකන් ඔයාට නිව්ටන්ගේ සිසිල්ල නියමය. මේක අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් ස්ට්‍රක්චර් එක. මොකද A to Z ඔක්කොම කතා කරනවා. right. මේකෙදී මම සුපුරුදු විදිහට මුලින්ම යන්නම් මේ අවශ්‍ය අයිතම වලට. අවශ්‍ය අයිතම ගත්තොත් මම ඉංග්‍රීසි වලින් ලියන්නේ. අවශ්‍ය අයිතම ගත්තොත් අපිට තඹ මන්තයක් ඕන. තඹ මන්තයක් ඔයගොල්ලෝ දැන් දන්නවා. ටික බැලුවා නම් ඊට පස්සේ පියනක් සහිත තඹක් පැරිමීටරයක් ඕන. ඊට පස්සේ බාහිර ලෝහ බඳුන් දෙකක් ඕන. සහ ඊට පස්සේ උෂ්ණත්වමානයක් ඕන. ඊට පස්සේ විරාම ඔරලෝසුවක් ඕන. ඊට පස්සේ ද්‍රවය විදිහට අපිට ජලය සහ ඇනලීන් ගන්න පුළුවන්. ඔය විදිහට තඹ මන්තයක් පියනක් සහිත තඹ කැලරිමීටරයක් බාහිර ලෝහ බඳුන් දෙකක් උෂ්ණත්වමානයක් විරාම ඔරලෝසුවක් ද්‍රවය. එතකොට මේ හයක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඒකදී අපි මෙතඩොලොජි එකට ගියොත් කොහොමද ක්‍රමයට ගියොත් දැන් ඇඳලා පෙන්නන්න සාමාන්‍ය මේක කොහොමද එන්න ඕන කියන එක දල වශයෙන් මේක දැන් අපිට ගත්තොත් මෙන්න මේ විදිහට භාජනයක් ගතයි. කැලරිමීටරේ මේකේ පියනක් තියෙන්න ඕන. පියනක් තියෙන ඊට පස්සේ මේකට අපි වර්තමානය ඇතුළට දාලා තියෙනවා. ඊට පස්සේ කැලරිමීටරේ නෙවෙයි මන්තය තියෙනවා. ඊට පස්සේ මේක අපි මෙන්න මේ කෙලවරවල් දෙකකින් නූල් පටවල් දෙකක් දාලා මේක බාහිර බඳුනකට මෙන්න මේ විදිහට සම්මත කරනවා. right. ඒ ටික එන්නේ හරි. මේක මකලා යදින්න. මේ විදිහට බඳුනවා. ඊට පස්සේ මේකට පිටින් තව විශාල බඳුනක් තියෙනවා. මෙන්න මේ විදිහට මේක ඇතුලේ ජලය පුරවලා තියෙනවා. මේක ඇතුලේ මෙන්න මේ තියෙන ජලය. ඔන්න ඔය විදිහට තමයි මේක ඇටෝම සකස් වෙන්නේ. මේක මේ ඌර්ජ දෙකක් ගන්න පුළුවන් සාමාන්‍ය ඒබනයිට් වගේ තාප පරිවාරක මේ නූල පවා තාප පරිවාරක ඔය විදිහට තියෙනවා. ඔක තමයි ක්‍රමයේතර මෙතන අපි සිසිල් ජලය දාලා තියෙනවා. හරි. ක්‍රමයට යන්නම්. ක්‍රමයට ගියාම රූපේ විදියට කැලරිමීටරේ දැන් කුඩා බඳුන මේ කුඩා බඳුනට මැදින් වෙන විදිහට මෙන්න මේ විදිහට එල්ලලා තියෙනවා. හරිද? ඊට පස්සේ එල්ලලා ඒක අපි ඊළඟ බඳුන මේ විදිහට අරගෙන ඊළඟ බඳුන් දෙක අතර අවකාශය අපි සිසිල් ජලයෙන් පුරවලා තියෙනවා. ඔන්න ඔය ක්‍රමයට තමයි යෝග ඇටෝම සකස් වෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද දැන් මේක කරන්නේ? අපි කැලරිමීටරේ මැද ප්‍රදේශයේ. දැන් ඔය කැලරිමීටරේ මැද ප්‍රදේශයේ ඒතර මෙන්න මේ හරි. සාමාන්‍යයෙන් මේ මැද හරිය. මෙන්න මේ මැද ඒරියා එකේ වගේ තියෙන විදිහට. මැද ඒරියා එකට තියෙන විදිහට අපි උෂ්ණත්වමානය ආධාරකයක සවි කරනවා. උෂ්ණත්වමානයත් ආධාරකයක සවි කරගන්න ඕනේ. මෙයා තමයි උෂ්ණත්වමානය. මතක ඇතුව උෂ්ණත්වමානයේ බල්බ් එක. ඒතකොට ඒ කියන්නේ
ආපජ ස්පර්ශය සිද්ධ වෙන ඒරියා එක විදිහට අපි කැලරිමීටරේ සාමාන්‍යයෙන් මැද හරිය ගන්නවා. ගොඩක් උඩ ගන්නෙත් නැහැ, ගොඩක් යට ගන්නෙත් නැහැ. ඊට පස්සේ කැලරිමීටරේට සෙල්සියස් අංශක 80ට පමණ රත් කරපුවා. මෙන්න මේ කැලරිමීටරේ මෙයා ඉන්නවනේ. මෙයාට සෙල්සියස් අංශක 80ට විතර රත් කරපු මෙයාට ජලය දාන්න ඕනේ. සෙල්සියස් අංශක 80ට විතර රත් කරපු ජලය දාලා දැන් ඇනිලීන් නම් ගත්තොත් සෙල්සියස් අංශක 70කට වගේ. ඊට පස්සේ මොකද කරන්නේ? පියන වහනවා. මෙන්න මේ උඩ තියෙන පියන වහලා අපි ඊට පස්සේ විරාම ගටිකාව විරාම ඔරලෝසුව ඔන් කරනවා. විරාම ඔරලෝසුව ඔන් කළා. දැන් මොකද කරන්නේ? දැන් උණු වතුර සෙල්සියස් අංශක 80ට විතර රත් කරපු උණු වතුර කැලරිමීටරේට දැම්මා. දාලා කැලරිමීටරේ පියන වැහුවා. ඒත් එක්කම විරාම ගටිකාව ක්‍රියාත්මක කළා. අපි මොකද කරන්නේ? මන්තයෙන් හොඳින් මන්තනය කරනවා. මන්තයෙන් හොඳින් මන්තනය කරනවා. කරන ගමන් අපි සාමාන්‍ය තප්පර 30කට පාරක් මොකද කරන්න ඕන? තප්පර සාමාන්‍යයෙන් 30ක් සෙකන්ඩ්ස් 30ක් 30කට පාරක් මේ ටෙම්පරේචර් එක එන්න මේ උෂ්ණත්වමානයෙන් ටෙම්පරේචර් එක මැන ගන්න ඕන. ඒතකොට හිතන්න දැන් විරාම ගටිකාව ක්‍රියාත්මක කළා. ඔන්න දැන් මුලින් තප්පර 30ක් ගියා. එතකොට ටෙම්පරේචර් එක ලියා ගන්න. තව තප්පර 30ක් ගියා. ඒ කියන්නේ විනාඩියයි එතනදී ලියාගත්තා. ඊට පස්සේ ඔන්න විනාඩියයි තප්පර 30යි එතනදී ලියාගත්තා. ඊට පස්සේ විනාඩි 2යි මේක ලියාගත්තා. විනාඩි 2යි තප්පර 30යි මේක ලියාගත්තා. ඔන්න ඔය විදිහට දැන් මේක ටික ටික ළමයි මොකද වෙන්නේ? මෙයා සෙල්සියස් අංශක 80 ජලයනේ අපි දැම්මේ. 80 ජලය දාපු එක ටික ටික මෙයා දැන් නිවෙනවානේ. මේක මන්තනය කරනවානේ. මන්තනය කරනකොට ටික ටික නිවෙනවා. ඉතින් මේ විදිහට අපි සෙල්සියස් අංශක 80 ඉඳලා සාමාන්‍යයෙන් මෙයා සෙල්සියස් අංශක 40 වගේ ඩ්‍රොප් වෙනවා. සෙල්සියස් අංශක 80 ඉඳලා සෙල්සියස් අංශක 40 වගේ ඩ්‍රොප් වෙනකම් තප්පර 30න් 30ට ඔන්න ඔය විදිහට උෂ්ණත්වය මැන ගන්න ඕන. උෂ්ණත්වය මැන ගන්න ඕන. තප්පර 30න් 30ට. right. දැන් ඕක තමයි කරන ක්‍රියාවලිය. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අපි 30න් 30ට ටෙම්පරේචර් එක ලියාගත්තා. ඒක ලියාගත්තා විරාම ගටිකාව බලලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ සිසිලන වක්‍රය නිර්මාණය කරනවා. සිසිලන වක්‍රය නිර්මාණය කරනවා. මේ ටික තුන මකනවා. සිසිලන වක්‍රය කියන්නේ ළමයි මෙන්න මේ විදිහට විස්තරයක්. මේ පැත්තෙන් කාලය, මේ පැත්තෙන් ටෙම්පරේචර් එක. ඊට අපිට එන්නේ සෙල්සියස් වලින්. කාලය මේ පැත්තෙන් එන්නේ තප්පර වලින්. ඔන්න ඔය ප්‍රස්ථාරය අපි නිර්මාණය කරන්න ඕනේ. ඒකට කොහොමද එන්නේ? දැන් අපි කාලයට ඉසවන බිඳුවේදී අපි ගන්නවා සෙල්සියස් අංශක 80යි. නේ? අපි 80 දෙන ජලයෙන් දැම්මේ 80යි. 80 ඉඳන් ඊළඟට දැන් අපිට එනවා මෙන්න මේ විදිහට. කාලය මේ පැත්තේ ටෙම්පරේචර් එක. එතකොට බිඳුවේදී මෙයා 80යි. ඊට පස්සේ තප්පර 30ේදී මෙයා මෙච්චරයි. තප්පර 60ේදී මෙච්චරයි. තප්පර 90ේදී මෙච්චරයි. තප්පර 120ේදී මෙච්චරයි. ඔය විදිහට පිළියා මේ යන ගන්නවනේ. යන ගන්න ඩේටා ටේබල් එක අරගෙන ඔය ටේබල් එක අරගෙන ප්‍රස්ථාරේ මේ කරගන්න. තප්පර 30 90 120 150 180 210 240 ඔය විදිහට මෙතනින් ඒ අදාළ පාඨාංක ටික ලකුණු කරගෙන ඔන්න ඔය විදිහට මේ ප්‍රස්ථාරය සම්පූර්ණ කරනවා. එතකොට මේ ප්‍රස්ථාරය සම්පූර්ණ කරගත්තාම අපිට එනවා ළමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාර. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් එනවා. ඔය වගේ ප්‍රස්ථාරයක් එනවා. ඒකට ලස්සන නදින ඔන්න ඔය වගේ. මේක ප්‍රස්ථාරය අනිවාර්යෙන් මෙතන මේ y අක්ෂය සෙල්සියස් අංශක බිඳුවේදී ටච් වෙන්න ඕන. ඒක මෙහෙම අනන්තයට යන්න බෑ. හරි. ඔහොම එන්න බෑ. මේක අනන්තයට යනවා වගේ. එහෙම වෙන්නේ නැහැ. මේක අපි පටන් ගන්න මොහොතේදී නිශ්චිත අගයක් තියෙනවා. සෙල්සියස් අංශක 80 හරි මොකක් හරි නිශ්චිත අගයක්. මේ y අක්ෂය කැපෙන්න ඕන. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මෙයා මෙහෙම දැන් ක්‍රමයෙන් අඩු වීගෙන එනවා. ක්‍රමයෙන් අඩු වීගෙන ඇවිල්ලා මේ යම් කිසි තැනකදී
මෙයා නියත වෙන්න ගන්න. නියත වෙන්න ගන්න. නියත අගයකට එනවා. මේක ඇවිල්ලා x අක්ෂය මෙහෙම කැපෙන්න බෑ. x අක්ෂය කැපෙන කියන්නේ මෙතන සෙල්සියස් අංශක බිඳුව. හරිද? සෙල්සියස් අංශක බිඳුව. ඒක කැපෙන්න විදියක් මෙයා ඇවිල්ලා මෙහෙම මෙතනදී නියත වෙන්න ඕන. මෙයා මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහම නියත වෙන්න. නියත අගයකට යනවා කියන්නේ මේ x අක්ෂයට පැරලල්. x අක්ෂයට සමාන්තර වෙන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? x අක්ෂයට සමාන්තර වෙන්නේ. මොකද අන්නේ සමාන්තර වෙන උෂ්ණත්වය තමයි මොකක් වෙන්නේද? room temperature. room temperature කියන්නේ කාමර උෂ්ණත්වය. මොකද මෙයා කැලරිමීටරේ තියෙන 80 තියෙන ජලය ටික ටික නිවිලා ඒක සෙල්සියස් අංශක 30 හෝ මොකක් හරි කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වයට තමයි එන්න ඕනේ. කාමර උෂ්ණත්වයට වඩා අඩු වෙන්න බෑ. කාමර උෂ්ණත්වයට ඇවිල්ලා මේක නියත වෙනවා. යන්න එක තමයි අපි මෙතනදී නිරූපණය කරන්නේ. ඒතර ඔන්න ඔය දේවල් ටික ඔයා graph එකේදී මතක තියාගන්න ඕන. ඔයාට ඔය graph එක අඳින්න කිව්වොත්. මේකත් මකනවා. ඊට පස්සේ අපිට ওই විදිහට graph එක නිර්මාණය කරනවා. දැන් එතකොට ඔයගොල්ලන්ට හැදිරියද දැන් කොතෙන්ද දාවේ කියන එක. අර විදිහට temperature readings කාලයත් එක්ක සිසිලන වක්‍රය නිර්මාණය කරා. එතකොට ඔන්න ඔක තමයි සිසිලන වක්‍රය කියලා කියන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ සිසිලන වක්‍රයේ යම් කිසි පොයින්ට් කීපයකට මෙන්න මේ වගේ පොයින්ට් කීපයකට අපි අනුක්‍රමණය සිසිලන වක්‍රය අනුක්‍රමණය වෙනවා. සිසිලන වක්‍රය අනුක්‍රමණය වෙනවා කියන ළමයි මොකක්ද? මෙයා මෙයා t. දැන් අපි හොයන්න යන්නේ මේ ඩෙල්ටා t බෙදීම ඩෙල්ටා t. ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t කියන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාව කාලයත් එක්ක. උෂ්ණත්වය කාලයත් එක්ක වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ මොකද්ද? සිසිල් වීමේ ශීඝ්‍රතාව. සිසිල් වීමේ ශීඝ්‍රතාව. ඔන්න සිසිල් වීමේ ශීඝ්‍රතාව හොයන්න ඕන. සිසිල් වීමේ ශීඝ්‍රතාව තැනින් තැනට වෙනස් වෙනවා. එයා කර්ව් එකක් නෙමෙයි. වක්‍රයක් විදිහටනේ අඩු වෙන්නේ. ඒතර මේ වක්‍රයේ මේ අනුක්‍රමණය තමයි සිසිල් වීමේ ශීඝ්‍රතාව වෙන්නේ. එක එක අදාළ පොයින්ට් එකේදී. ඒක බැලුවොත් එහෙම ඔයාලට මෙතනින් හොඳ ඉගෙන ගන්න පුළුවන් තමයි. මුල හරිය ගත්තොත් මේ වේගයෙන් සිසිල් වෙනවා. ඔයා බැලුවොත් මෙතන සාමාන්‍යයෙන් මෙන්න මේ හරිය ඉඳන් මේ හරිය ඩ්‍රොප් එකක් තියෙනවා මෙන්න මේ වගේ පොඩි කාලයකදී. මෙන්න මේ වගේ පොඩි කාලයකදී. ඊට පස්සේ සාමාන්‍ය ඒ වගේම පොඩි කාලයක් සැලකුවොත් ඊට වඩා පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. අඩු වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. එන්න උෂ්ණත්වය අඩු වෙන ප්‍රමාණය අඩුයි. කාලය තේරෙනවද? කාලය ලොකු ප්‍රමාණයක් ගියත් එන්න උෂ්ණත්වය අඩු වෙන ප්‍රමාණය අඩුයි. ඒතර එන්න මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඔයාලට බැලුවොත් මේ විදිහට වෙනස් වෙනවා. හරි. රයිට්. එහෙනම් ඒකේ තේරුම මේ ඉහළ උෂ්ණත්වවලදී මෙන්න මේ ඉහළ උෂ්ණත්ව පරාසවලදී ඕනෑම ද්‍රවයක් ගත්තොත් වේගයෙන් සිසිල් වෙනවා. ඉහළ උෂ්ණත්වවලදී ඕනෑම ද්‍රවයක් ගත්තොත් වේගයෙන් සිසිල් වෙනවා. උෂ්ණත්වය එන්න අඩු වෙනකොට සිසිල් වෙන ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් තප්පරයකට විනාඩියකට එයාගේ උෂ්ණත්වය පහළ බහින ප්‍රමාණය අඩුයි. ඒතරනම් දැන් අපි ද්‍රවයක් ගත්තොත් සාමාන්‍යයෙන් හිතන්න සෙල්සියස් අංශ 90 විතර තියෙන තේ එකක් ගත්තොත් එයා මුල් හරිය එයා වේගෙන් නිවෙනවා. වේගෙන් නිවෙනවා සෙල්සියස් අංශක 60 වගේ වෙනකන් ටක් ගාලා නිවෙනවා. එතනින් එහා යා නිවෙන්නේ හිමීට. ඉතින් එහාට නිවෙන්නේ ටික වෙලාවක් යනවා වැඩි වෙලාවක් යනවා. අර මුල් ටිකට සාපේක්ෂව. ඔන්න ඕක දැන් ඔයාලට මේ කර්ව් එකෙන් තේරෙන්න ඕන. දැන් ඔය කියලා දුන්න විදියට. ඒක එක පොයින්ට් එකක් මේ කියලා දුන්නේ මේක සුනේ. ඊට පස්සේ අපි හොයන්න ඕන ඔන්න ඔය විදියට මේ සිසිලන වක්‍රයේ සිසිල් වීමේ ශීඝ්‍රතාවය කොහොමද කියන එක. right. දැන් මොකද කරන්නේ අපි සිසිල් වීමේ ශීඝ්‍රතාව ටික හොයන්න ඕනේ. ඒක සිසිල් වීමේ ශීඝ්‍රතාව ටික කොහොමද අපි හොයන්නේ? right. අන්න එතන තමයි මේ එන්නේ. එතකොට
මම ඊට කලින් යන්නම් නිව්ටන්ගේ සිසිල්න නියමයට. නිව්ටන්ගේ සිසිල්න නියමයට. නිව්ටන්ගේ සිසිල් නියමය අපි අපේ වීඩියෝස් වල කතා කරලා තියෙනවා. හරි. රයිට්. ඒතර නිව්ටන්ගේ සිසිල්න නියමයේදී කියනවා අපි කතා කරා dq යට dt සමානයි ea යට ms ඊට ඍණ ඊට නෝට් කියලා. dq යට dt සමානයි ea යට ms ඊට ඍණ ඊට නෝට්. ඔක කතා කරා. අපි නිව්ටන්ගේ සිසිල් නියමයේ විදිහට කතා කරේ. මට තප්පරයක් දෙන්න මෙතන මිස්ටේක් එකක් වුණාද බලන්න. නිව්ටන්ගේ සිසිල් නියමයේද කතා කරේ q යට t සිසිල් නියම ශීඝ්‍රතාව සමානයි ea වරක් ඊට ඍණ ඊට නෝට්. නැත්නම් k වරක් ඊට ඍණ ඊට නෝට් අමතර උෂ්ණත්වය කියලා. මේක dq යට dt කියලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ dt පැයට dt කියන එක අපිට ගන්න ඕන. ඒත් අපි දන්නවා q සමාන mst ට. ඒත් q සමාන mst ට වලින් ඉඳ ගන්න පුළුවන් dq යට dt සමානයි එතනින් dt ට dt. එහෙනම් ms dt ට dt සමානයි dq යට dt. එතකොට මේ dq යට dt සමානයි ea වරක් ඊට ඍණ ඊට නෝට්. එහෙනම් ඒක සමානයි ms dt ට dt. එහෙනම් මෙන්න මෙතන මොකද ළමයි එන්නේ? dq යට dt නෙවෙයි d ඊට යට dt. එතකොට මේක අපි ඒ කලින් තියරි යටතේ පාඩමේදී කතා කළා. සිසිල් නියම ශීඝ්‍රතාව සමානයි ea යට ms වරක් ඊට ඍණ ඊට නෝට්. දැන් මේක වාට බැයි නම් ඔයා ගිහිල්ලා සිසිල් නියමේ බලලා එන්න ඕන. හරි. ඒව මෙතන එක්ස්ප්ලেইন වෙන්නේ. ඊට පස්සේ දැන් එහෙනම් මෙතනදී dt ට යට dt ට dt කියන්නේ සිසිල් වීමේ ශීඝ්‍රතාව. දැන් සිසිල් වීමේ ශීඝ්‍රතාව කියන එක දැන් නිව්ටන්ගේ සිසිල් වීමේ සත්‍ය නම් මෙන්න මෙතන ඊට රින් ඊට නෝ. ඒ කියන්නේ අමතර උෂ්ණත්වය නේ. මේ අමතර උෂ්ණත්වයට ඉදිරිව අපි ප්‍රස්ථාරගත කරොත් හිතන්න මෙතනින් ඊට රින් ඊට නෝට් කියලා ගත්ත කියලා. ඒ කියන්නේ අමතර උෂ්ණත්වය. මෙන්න මේ අමතර උෂ්ණත්වයට එදිරිව සිසිල් වීමේ dt ට dt සිසිල් වීමේ ශීඝ්‍රතාව ප්‍රස්ථාරගත කරාම මේක y සමාන mx හැඩයක් ආවොත් මෙයා y මෙයා m ඊට පස්සේ මේ ඊට රින් ඊට නෝට් කියන x. ඒතර y සමාන mx හැඩයක් ආවොත් නිව්ටන්ගේ සිසිල් නියමයේ සත්‍යය කියලා අපිට ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඒකට අපි මොකද කරන්න ඕන? මෙන්න මේ අමතර උෂ්ණත්වයත් එක්ක සිසිල් නියමයේ ශීඝ්‍රතාව හොයන්න. සිසිල් නියමයේ ශීඝ්‍රතාව හොයන්න. රයිට්. දැන් ඒක තමයි කියලා දෙන්න යන්නේ. හරි. දැන් අපි කොහොමද සිසිල් නියමයේ ශීඝ්‍රතාව හොයන්නේ? මෙන්න මෙහෙමයි. හිතන්න මෙන්න මේ පොයින්ට් එක අපි ගන්නවා කියලා. මෙන්න මේ පොයින්ට් එක ගන්න. මේ පොයින්ට් එක අරගෙන මෙතන උෂ්ණත්වය හිතන්න T1. මෙන්න මෙතන room temperature එක අපි හිතමු T0 කියලා. room temperature එක අපි හිතමු T0. එයා T0. ඒතර කාම උෂ්ණත්වය T0. දැන් මෙන්න මේ මම ගන්න පොයින්ට් එක T1. මෙන්න මේ පොයින්ට් එකේ උෂ්ණත්වය T1. එතකොට මේ T1 වලදී මෙන්න මේ පොයින්ට් එකේදී මෙයාගේ සිසිල් වීමේ ශීඝ්‍රතාව හොයන්න ඕනේ. මෙන්න මේ T1 කියන පොයින්ට් එකේදී මේ ද්‍රවය සිසිල් වෙන මොන ශීඝ්‍රතාවෙන්ද කියන එක හොයන්න ඕනේ. ඒක හොයන්න අපිට මෙන්න මේ ද්‍රවයට මෙතනදී ස්පර්ශකයක් ගහලා ඒ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්න වෙනවා. මේ ද්‍රවයට මෙතනදී ස්පර්ශකයක් ගහලා මේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්න වෙනවා. ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි සිසිල් වීම ශීඝ්‍රතාව වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ dt ට dt වෙන්නේ. ස්පර්ශකයේ අනුක්‍රමණය. හරි. දැන් මෙතෙන් එනකම් මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙතන මේ ස්පර්ශකයේ අනුක්‍රමණය කොහොමද හොයන්නේ කියන එක. මම මේ ටික පොඩ්ඩක් මකන්නම්. ස්පර්ශකයක අනුක්‍රමණය හොයද්දී ළමයි අපිට දැන් සරල රේඛීය ප්‍රස්ථාරයක් වුණා නම් ඉතින් පහසුවෙන් අනුක්‍රමණය හොයන්න පුළුවන්. නමුත් වක්‍ර ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයන එක ටිකක් ලේසි නෑ.
ප්‍රස්ථාරය යන්නේ ඔන්න ඔය විදිහටනේ. වක්‍ර ප්‍රස්ථාරය. right. අපි හිතමු මෙන්න මෙතන තමයි හොයන්න තියෙන්නේ. අපි මොකද කරන්නේ? මේක ස්පර්ශකයක් අඳින්න ඕන. ස්පර්ශකයක් අඳින්න ඕන. right. එතකොට හිතන්න මෙන්න මේ විදිහට ස්පර්ශකයක් අඳිනවා කියලා. right. මෙන්න මේ විදිහට ස්පර්ශකයක් අඳිනවා කියලා. දැන් ඕක කොහොමද හරියට වඳින්නේ? ඕක අඳින්නේ මෙන්න මේ. දැන් ඕක කොහොම ඇදගත්තා නම් ඇදගෙන වාට කරන්න තියෙන්නේ. මෙන්න මේ ඇදගත්තු ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන එකනේ. අනුක්‍රමණය හොයන්න පුළුවන් ඔයාලට ඕනම මේක රේඛාවක් හින්දා දැන් ස්පර්ශකය කියන්නේ රේඛාවක්. රේඛාවේ ඕනම තැනකින් ඔයාලට අනුක්‍රමණය හොයන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ x අක්ෂ x අක්ෂයට පැරලල් රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ y අක්ෂයට පැරලල් රේඛාවක් ඇඳගත්තා. එහෙනම් මෙතන 90. එතකොට ওই දෙකේ කෝණය හෙව්වා. මේ y බෙදීම x. එහෙනම් ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය. ඒ රේඛාවේ අනුක්‍රමණය තමයි මෙන්න මේ පොයින්ට් එකේ අනුක්‍රමණය. ඒකට හේතුව ඒ පොයින්ට් එකට මෙයා හරියටම ස්පර්ශකයක් වෙන නිසා. එහෙනම් අන්න එක තමයි සිසිල්වීමේ ශීඝ්‍රතාව. හැබැයි දැන් ඔක හොයන්නේ කොහොමද? ඔක හොයන්නේ මෙන්න මෙහෙමයි. අපි ගන්නවා මේ පොයින්ට් එක අරගෙන ඒ පොයින්ට් එකට තියන්න ඕන තල දර්පණයක්. තල දර්පණයක් කියන්නේ මූණ බලන කණ්ණාඩියක්. හරිද? ඔන්න ඔහම තල දර්පණයක් තියෙනවා. මේ පොයින්ට් එකට. හිතන්න මම තල දර්පණය මේ විදිහට ඇදලා පෙන්නන්නම්. හරි. ඔන්න ඔහම හිතන්න තල දර්පණය තියෙනවා කියලා. right. දැන් මේ පැත්තෙන් තමයි අපිට තල දර්පණය බලන්නේ මේ පැත්තේ රස්ව දිහාලෙප කරපු පැත්ත. ඔයා මොකද කරන්න ඕන? මෙන්න මේ කර්ව් එකට තල දර්පණය තියලා දැන් ඔයාලට තල දර්පණයේ මේ පැත්ත තියෙන්නේ ප්‍රතිබිම්බය පේන පැත්ත. ඔයා මෙහෙන් තමයි ඇහැ තියලා බලන්නේ. ඒතර ඔයා මොකද කරන්නේ? මෙන්න මේ එන රේඛාව මේ කර්ව් එක මෙන්න මේ කර්ව් එක එන කර්ව් එක බලනවා. තල දර්පණයේ මෙන්න මේ ඇන්ගල් එක ඔයාලට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම වෙනස් කරන්න පුළුවන්. මෙහෙම වෙනස් කරන්න පුළුවන්. දෙපැත්තට වෙනස් කරන්න පුළුවන් නේ. මෙන්න මේ විදිහට. හිතන්න මෙන්න මේ ඔන්න ඔහම වෙනස් කරන්න පුළුවන් දෙපැත්තට. තල දර්පණය. ඒතර අන්නේ විදිහට වෙනස් කර කර ඔයා බලන්න ඕන මේ එන ලයින් එක මේ එන කර්ව් එක ඒ විදියටම ස්මූත්ලි යන්න ඕන මෙන්න මෙහෙම. මේ එන කර්ව් එක ඒ විදිහටම ස්මූත්ලි මෙන්න කර්ව් එක විදිහටම යන්න ඕන. එහෙම මේ තල දර්පණය මේ එන පොයින්ට් එකේදී මේ පොයින්ට් එකට මේ කර්ව් එකට මේ පොයින්ට් එකේ මේ තල දර්පණය හරියට ලම්බකව තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? මේ එන කර්ව් එක ඔන්න ඔහම යනවා සමහරක් වෙලාවට ප්‍රතිබිම්බය. සමහරක් ඒවා ඔන්න ඔහම යනවා. ඒතර ඒ කියන්නේ ඔයා තල දර්පණය ලම්බකව තියලා නැහැ මේ පොයින්ට් එකට. මේ පොයින්ට් එකේදී මේ කර්ව් එකට ලම්බකව තියලා නැහැ. එහෙනම් ඔයාලට තියන්නේ මේ විදිහට තල දර්පණය මෙතනදී එහෙම දෙපැත්තට කරලා බලලා මේ කර්ව් එක මේ එන කර්ව් එක හරියට මේ කර්ව් එක තියෙන පාර දිගේ යන තැන හොයාගන්න. ඒ තැන හොයාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තල දර්පණයට දැන් හරි ලම්බක පිහිටුම ඒවා තියලා තියෙනවා. එහෙනම් ඒ පිහිටුමේදී ගානට මෙතනින් පැන්සල් ඉරක් ගහ ගන්න. තල දර්පණයේ තියලා පැන්සල් ඉරක් ගහ ගන්න. දැන් මොකද්ද ඔයා කරේ? ඔන්න මේ පොයින්ට් එකේදී හරියටම මේ කර්ව් එකට ලම්බක වෙන විදිහට රේඛාවක් ඇඳලා තියෙනවා. right. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ රේඛාවට අපි ලම්බකයක් නිර්මාණය කරනවා. මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරනවා. අපිට ඕන තැනකින් නිර්මාණය කරන්න. මෙහෙන් වෙන්න පුළුවන්, මෙහෙන් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඕන තැනකින් නිර්මාණය කරන්න. ඔන්නම ලම්බකයක් නිර්මාණය කරනවා. මේක මෙහෙම ලම්බකයි. හරි. දැන් මොකද කරන්නේ? අන්නේ ඇඳගත්තු ලම්බකයේ අනුක්‍රමණය අපි හොයනවා. ඒ ඇඳගත්තු ලම්බකයේ අනුක්‍රමණය හොයනවා. ඒක ගන්න මෙන්න මේ විදිහට x අක්ෂයට පැරලල් රේඛාවක් ගැහුවා y අක්ෂයට පැරලල් රේඛාවක් ගැහුවා මේ දෙකේ කෝණය ගත්තා. දැන් ඔන්න ඕක තමයි ළමයි
මෙන්න මෙතන අනුක්‍රමණය. මේ පොයින්ට් එකේ අනුක්‍රමණය. මම හිතනවා හරියටම පැහැදිලි ඇති කියලා ඔකට. මොකද කරේ? කර්ව් එකක් තියෙනවා. කර්ව් එකේ මෙන්න මේ පොයින්ට් එකට මට අනුක්‍රමණය හොයාගන්න ඕනේ ස්පර්ශකයක් ගහලා. ස්පර්ශකයක් ගහන එක ලේසි නෑ. අපි දන්නේ ගහන ස්පර්ශක හරියද කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පොයින්ට් එක හරහා යන විදිහට තල දර්පණයක් තියලා මේ තල දර්පණයෙන් බලනවා මේ පැත්තෙන් මේ එන කර්ව් එක හරියටම මේ පැත්තෙන් ප්‍රතිබිම්බයට ඒ කර්ව් එකට සම්පාතන විදිහට කර්ව් එක විදිහටම යනවාද කියලා. එහෙම යන්නේ නැත්නම් තල දර්පණේ ලම්බක නෑ. එහෙනම් තල දර්පණේ හරි ලම්බක තැන හොයාගන්න. මේක ඔයා තල දර්පණයකුයි පෑනකුයි කොලයකුයි අරන් කරලා බලන්න. දැන් කරලා බලන්න. ඒකට ඔයාගේ මේක හොඳට ඔලුවට එනවා. හරි. ඊට පස්සේ ඒ හරියටම ස්මූත්ලි යන තැන අරගෙන තල දර්පණයේ තියෙන පිහිටුමට පැන්සල් ඉරක් ඇඳලා. ඒ ඇඳගත්තු ලම්බක දැන් ඒ ලම්බකයක් ඇඳේ පොයින්ට් එකට. ඒ ලම්බකයට අපි අපිට අවශ්‍ය තැනකින් එළියෙන් ලම්බකයක් ගහගන්න. හරිද? එයාට ලම්බකව ලම්බකයක් ගැහුවා කියන්නේ මෙන්න මේකට ස්පර්ශකයක් කියන එක. ඒ ඕන තැනකින් යන්නේ මෙයාට ස්පර්ශකයක්. අන්නේ ගහගන්න ලම්බකේ එහෙම නැත්නම් ඒ ස්පර්ශකේ අනුක්‍රමණය හොයනවා. ඉතින් ඒ කියන්නේ ඒ පොයින්ට් එකේ අනුක්‍රමණය. එහෙම නැත්නම් ඒ පොයින්ට් එකේ සිසිලීමේ ශීඝ්‍රතාව. ඔන්න ඕක තමයි අපි අනුක්‍රමණය හොයාගන්න විදිහ. එහෙම නැත්නම් සිසිලීමේ ශීඝ්‍රතාව හොයාගන්න විදිහ. රයිට්. මම දැන් මේ ටිකම කරා. ඔන්න ඔය විදිහට ඔයා මොකද කරන්නේ? අදාළ පොයින්ට් කීපයකට අර විදිහටම ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ හිතන්න θ1 කියන පොයින්ට් එක ගන්න ඕනේ. මෙන්න මේ θ1 කියන පොයින්ට් එක. එතකොට θ1 කියන පොයින්ට් එකට දාලව උෂ්ණත්ව අනුක්‍රමණය එන්නේ θ1 දෙන θ0. θ1 දෙන θ0. මම පොඩ්ඩක් මෙහෙන් ලියා ගන්නම්. θ1 වලට අදාළව උෂ්ණත්ව අනුක්‍රමණය එන්නේ θ1 දෙන θ0. අමතර උෂ්ණත්වය එන්නේ θ1 දෙන θ0. අමතර උෂ්ණත්වය මොකද θ1 ගේ පරිසර උෂ්ණත්වය අඩු කරා. රයිට්. ඒ අමතර උෂ්ණත්වයට ඒ අමතර උෂ්ණත්වයට අදාළව සිසිලීමේ ශීඝ්‍රතාව මෙන්න මේ පොයින්ට් එකේ සිසිලීමේ ශීඝ්‍රතාව අර විදිහට හෙව්වම කල දර්පණ පාවිච්චි කරලා අනුක්‍රමණය හෙව්වම හිතන්න එන්නේ θ1 යට dt dt1 යට dt. d කියන්නේ වෙනස හරි. d කියන්නේ ඩෙල්ටා කියන එකමයි වෙනස. ඒතර සිසිලීමේ ශීඝ්‍රතාව එහෙනම් d1 යට dt කියලා හිතන්න. ඒතර එන අනුක්‍රමණය අරකින් එන අනුක්‍රමණය මොකක් හරි අගේ හරි. රයිට්. ඒතර දැන් ඔන්න ඔය විදිහට අපි ඊට පස්සේ θ2 මේ හරියෙන් θ2 ඊට පස්සේ මේ හරියෙන් θ3 මේ හරියෙන් θ4 ඔන්න ඔය විදිහට θ1 θ2 θ ඔය විදිහට උෂ්ණත්ව ටිකක් ගන්න. ඒතර අමතර උෂ්ණත්වය θ2 වෙන θ0. සිසිලීමේ ශීඝ්‍රතාව හිටන් dθ2 යට dt. ඊට පස්සේ θ3 එහෙනම් θ3 දෙන θ0. සිසිලීමේ ශීඝ්‍රතාව හිතන්න dθ3 යට dθ dt කාලය. රයිට්. දැන් මේක ඔන්න ඔය විදිහට මොකක්ද දෙන්නේ අපිට? අපිට ළමයි ටේබල් එක එනවා. අමතර උෂ්ණත්වය සහ සිසිල් වීමේ ශීඝ්‍රතාව. සිසිල් වීමේ ශීඝ්‍රතාව අතර. ඉතින් ඕක ආවනම් අපි අර කලින් ගණනේ මේ මෙතනොලොජි එකද කතා කරා වගේ d යට dt සමානයි a යට ms ඊට ඍණ θ0. මේකනේ නිව්ටන්ගේ සිසිල්වීමේ සත්‍ය නම් මේක ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. يعني මේක සත්‍ය වෙන්න බෑ මේ සම්බන්ධය. එහෙනම් මෙන්න මේ dt යට dt. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත y අක්ෂයට අරගෙන සිසිල්වීමේ ශීඝ්‍රතාවය අමතර උෂ්ණත්වය x අක්ෂයට අරගෙන අපි ප්‍රස්ථාරය අදිනවා. dt යට dt. ඕක ඇන්දම ඔය මෙන්න මේ කණ්ඩායම් කණු ප්‍රස්ථාරය ඇන්දම y සමාන mx ප්‍රස්ථාරයක් එනවා නම් ඒ කියන්නේ මෙයා සත්‍යය කියන එක. y සමාන mx ප්‍රස්ථාරයක් එනවා නම් ඔය කණ්ඩාංක වලින් ඒ කියන්නේ අර සම්බන්ධය සත්‍යය කියන එක. මේ සම්බන්ධය සත්‍ය වුණා කියන ළමයි නිව්ටන්ගේ සිසිල්වීමේ සත්‍ය වුණා කියන එක.
රයිට්. මං හිතනවා ඔයගලන්ට උදාකරු පැහැදිලි ඇති කියලා. ඒක තව ටිකක් මම උදාහරණයකින් ඒ කියන්නේ දැන් ඔයගලන් නිකන් එහෙම කියනට අමතරව අගයන් වලින් පොඩ්ඩක් පෙන්වන්නම් අර කියන try කරන්නම් අගයන් වලින් මේක කියන්න. ඒතර හිතන්න දැන් අපි ඇත්තම කරේ මොකද්ද? මුලින් ටෝම සකස් කරලා ඊට පස්සේ ප්‍රතියකට පාරක් උෂ්ණත්වය මැනලා මුලින්ම සිසිල් වීමේ සිසිල්න වක්‍රය ඇඳගත්තා. සිසිල්න වක්‍රය ඇඳගෙන ඊට පස්සේ නිව්ටන්ගේ සිසිල් නියමය සත්‍ය නම් අපිට එනවා සම්බන්ධයක්. අපි මේ සම්බන්ධය කතා කරා අපේ තියරි වල. මට ඒක තේරෙන්නේ නැත්නම් ඔයා දැන් ගිහිල්ලා බලන්න ඒ නිව්ටන්ගේ සිසිල් නියමය ගැන තාපය පාඩමේ වීඩියෝ. ඒතර ඒකෙදි කතා කරලා තියෙන ওই සම්බන්ධය ගන්න විදිය. ඒතර අන්නේ සම්බන්ධයේදී එන්නේ මොකද්ද? අමතර උෂ්ණත්වය. අපිට සම්බන්ධය තමයි d θ යට dt. සිසිල් වීමේ ශීඝ්‍රතාව සමානයි E යට ms වරක් θ ඍණ θ නෝට්. ඒතර E කියන්නේ පෘෂ්ඨික විමෝචකතාව, A කියන්නේ හරස්කඩ වර්ගඵලය, M කියන්නේ ස්කන්ධය, S කියන්නේ විශිෂ්ටතාව ධාතුව. මේක ගත්තාම මේ θ ඍණ θ නෝට් කියන එක අපිට x අක්ෂයට ගන්න පුළුවන්. අපිට වෙනස් කරගන්න පුළුවන් දෙයක්. මේ ටික ගත්තොත් මේ නියත. මේවා ඔක්කොම නියත. ඒක M කියලා අපිට ගන්න පුළුවන්. මෙයා ගන්න පුළුවන් y වලට. ඔන්න ඕක තමයි කරේ. ඉතින් ඕක සත්‍යය කියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ θ ඍණ θ නෝට් එකේදීව සිසිල් ශීඝ්‍රතාව ප්‍රස්ථාරගත කරන්න. එතකොට y සමාන mx වෙනවා නම් මේක සත්‍යයි. මේක සත්‍ය කියන්නේ නිව්ටන්ගේ සිසිල් නියමය සත්‍යයි. ඉතින් ඔන්න ප්‍රැක්ටිකල් එකද කරේ මේ විදිහට දැන් හිතන්න මම මේ θ වලින් යන්නේ නැතුව මම නිකන් අගයන් වලින් යන්න. අපි හිතමු මෙන්න මේ දැන් ආරම්භක උෂ්ණත්වය 80 නේ ළමයි. 80 නේ. ඉතින් අපි හිතමු මෙන්න මේ වගේ ටිකක් මෙන්න මෙතන හිතමු අපි ඊට ටිකක් උඩින් ගමු. මේ හරිය හිතමු අපි 70යි කියලා. දැන් 70 තමයි වැලියු එක. ඒතකොට මම අර T1 විදිහට ගත්ත යන්නේ 70යි කියලා හිතන්න. 70 නම් අමතර උෂ්ණත්වය මොකක්ද වෙන්නේ? අමතර උෂ්ණත්වය 70 කියන්නේ 80 මේ 70න් කාමර උෂ්ණත්වය හිතන්න 30යි කියලා. දැන් 70 ඍණ 30 කියන්නේ 40යි. ඔන්න. ඒතකොට T1 න් T නෝට්. ඒතකොට සිසිල්යමේ ශීඝ්‍රතාව අපිට යම්කිසි ශීඝ්‍රතාවක්. මෙතන සිසිල්යමේ ශීඝ්‍රතාවය. ඒතකොට ඒක යම්කිසි අගයක් වෙන්නේ. අපි දුන් 10යි කියලා. 10 සෙල්සියස් තප්පරයට කියලා. ඔන්න ඔය ඒක ගොන්න 10 හරි යම්කිසි අගයක්. ඊට පස්සේ මෙන්න මෙතන හිතන්න ආයෙ ඔන්න 65යි කියලා. 65 දී අමතර උෂ්ණත්වය කීයද? 65 රින 30 කියන්නේ 35යි. එතනදී යම්කිසි සිසිල් ශීඝ්‍රතාව මම මෙතනදී ගන්න 40 දී ඔව් 10යි අපි හිතමු 20යි කියලා. 35 දී මම ගන්නම් 15යි කියලා. ඊට පස්සේ මෙතන ඊළඟ උෂ්ණත්වය මෙන්න මේ පොයින්ට් එක අපි ගමු 50 55යි කියලා. එහෙනම් 55යි අමතර උෂ්ණත්වය වෙන්නේ කීයද? 55න් 30ක් අඩු කරාම 25යි. 25 අමතර උෂ්ණත්වයේදී 55 සිසිල් ශීඝ්‍රතාව අපි හොයනවා අර විදිහට දර්පණ ගහලා. එතන හිතන්න 10යි. ඔන්න ඔය විදිහට අගයන් ටිකක් වෙන්නේ. හරිද? ඔය විදිහට අගයන් ටිකක් එන්නේ. දැන් මෙන්න මේ අමතර උෂ්ණත්වයට එදිරිව 40 දී මෙන්න මෙච්චරයි. 35 දී මෙච්චරයි. 25 දී මෙච්චරයි. ඔන්න ඔය අගයන්ට අදාළ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. ඛණ්ඩාංක ලක්ෂණ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට y සමාන mx ප්‍රස්ථාරයක් ආවොත් එහෙනම් ඒ කියන්නේ මේක හරි කියන එකනේ. ඒක හරි. ඒ කියන්නේ සිසිල් වීම ශීඝ්‍රතාවයට එදිරිව සෝරි අමතර උෂ්ණත්වයට එදිරිව සිසිල් වීම ශීඝ්‍රතාව ගත්තොත් එහෙම y සමාන mx හැඩයක් තියෙනවා කියන එක. ඉතින් එහෙනම් ඒක හරි. ඒක හරි කියන්නේ මොකද වෙන්නේ? ඒක හරි කියන්නේ නිව්ටන්ගේ සිසිල් වීමේ සත්‍යය කියන එක. නිව්ටන්ගේ සිසිල් වීමේ සත්‍ය හින්දා තමයි මේ වගේ සම්බන්ධයක් අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් උනේ. රයිට්. ඕක තමයි ක්‍රමය. රයිට්. ඔන්න ඔය ටික තමයි මේකෙදි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අමතර කරුණු ගත්තොත් එහෙම කැලරිමීටරයේ වාතයට විවෘත බව අපිට පරීක්ෂණය කරන්න පුළුවන්. අපි මුලින්ම අපේ රූපේ ඔයගොල්ලන්ට මතක ඇති දැන් බඳුන් දෙකක් අතර ජලයක් දාලා තිබ්බා. ඉතින් එහෙම කරන්න පුළුවන්. නමුත් අර වරින් වර සිසිල් උණුසුම් හුලං හමා එන්න පුළුවන්. නේද? සිසිල් උණුසුම් හුලං හමා එන්න පුළුවන්. ඉතින් ඒක වළක්වන්න තමයි මේ බඳුන් දෙක අතර අපි මේ ජලය දාන්නේ. ජලය දාලා මෙන්න මෙතන කැලරිමීටරේ මේ විදිහට එල්ලලා ප්‍රැක්ටිකල් එක
ඒතර මෙතන සාමාන්‍ය සිසිල් ජලය දිනනවා කියන්නේ ජලය ගත්තොත් ඔයගොල්ලෝ දන්න විශිෂ්ටතාව දාල්තාව ගොඩක් වැඩි. 4200ක් වගේ තියෙනවා. මෙහෙන් යම්කිසි සිසිල් උණුසුම් උලන් ධාරා පැමිණියට වැඩක් වෙන්නේ මේ ජලයේ උෂ්ණත්වය ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. මොකද ජලයේ විශිෂ්ටතාවය දන්නා ගොඩක් වැඩි හින්දා. පරිසර තත්ත්ව වෙනස් වෙන එක අපි මේ විදිහට වළක්ව ගන්න. ඊට පස්සේ කැලරිමීටර් පියනෙන් වහනවා අපි. කැලරිමීටර් පියනෙන් වහනවා. පියනෙන් වැහුවම මොකද වෙන්නේ? අර ද්‍රව පෘෂ්ඨයෙන් සංවහනයෙන් හා වාෂ්පීභවනයෙන් සිද්ධ වෙන තාප හානිය වැළකෙනවා. එහෙම නැත්නම් දැන් ද්‍රව පෘෂ්ඨ මේ පියන ඇරලා තිබ්බොත් ද්‍රව පෘෂ්ඨයෙන් මොකද වෙන්නේ? සංවහනය වෙනවා. ඊට පස්සේ වාෂ්පීභවනය වෙනවා. ඉතින් ඒවෙන් තාප හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි වළක්වලා තියෙනවා. ඒත් මෙතනදී මේ ස්වභාවික සංවහනයෙන්ම තමයි මෙයා සිසිල් වෙන්නේ. එතකොට මෙතන තියෙන මේවට තියෙන වාතයෙන්. ඒතකොට ස්වභාවික සංවහනයෙන්ම තමයි මේක සිසිල් වෙන්නේ. ඊට පස්සේ කැලරිමීටරයේ පිටත පෘෂ්ඨය පුරාම දැන් කැලරිමීටරයේ පිටත පෘෂ්ඨය පුරාම ගත්තොත් එහෙම උෂ්ණත්වය ඒකාකාර පවත්වා ගන්න. මොකද දැන් කැලරිමීටරයේ පෘෂ්ඨය කියන එක වැදගත්. අපි මේවා කලින් අපේ වීඩියෝස් වල කතා කරා. කැලරිමීටරයේ පෘෂ්ඨයෙන් තමයි මොකක්ද වෙන්නේ මේ තාපය පිටතට සංක්‍රමණය වෙන්නේ. එතකොට කැලරිමීටරයේ පෘෂ්ඨයේ පිටත උෂ්ණත්වය නියතව තියාගන්න එක වැදගත්. ඒ කියන්නේ හැමතැනම එකම උෂ්ණත්වයක් තියාගන්න ඕනේ. ඉතින් ඒ හින්දා කැලරිමීටර අපිට හොඳින් මන්තනය කරන්න ඕනේ. මන්තනය කිරීම ඉතින් ඊටාම වැදගත්. ඊට පස්සේ දැන් පරීක්ෂණය සඳහා භාවිත කරන අපි ද්‍රවය දැන් ඇනලින් වගේ ගත්තොත් අපි සෙල්සියස් අංශක 70ට වඩා රත් කරන්නේ නැහැ. මොකද ඒවා ගිනි ගන්න පුළුවන්. ඉතින් ඉතා ශීඝ්‍රයෙන් වාෂ්පීභවනය වෙන්න පුළුවන්. ඒ වගේ හේතු හින්දා දැන් ජලය ගත්තොත් ගැටලුවක් නැහැ. අපිට සෙල්සියස් අංශක 80කට විතර රත් කරන්න. ඔන්න කරුණු ටික තමයි මතක තියාගන්න ඕනේ නිව්ටන්ගේ සිසිල් නියමයෙන්. එතකොට මම පොඩි සාරාංශයක් කරනවා. මේකේ මොකද උනේ කැලරිමීටරයට දැම්ම සෙල්සියස් අංශක 80 විතර ජලය 80 විතර ජලය දැම්මා. දාලා මේක හොඳින් මන්තනය කරන ගමන් තප්පර 30කට විතර පාරක් අපි උෂ්ණත්වය මැනගත්තා. තප්පර 30න් 30ට වගේ උෂ්ණත්වය මැනගත්තා. උෂ්ණත්වය මැනගෙන මෙන්න මේ සිසිල්න වක්‍රය නිර්මාණය කරා කාලය සහ උෂ්ණත්වය අතර. සිසිල්න වක්‍රය නිර්මාණය කරා. නිර්මාණය කළා ඊට පස්සේ මොකද කරේ? මෙන්න මේ සිසිල්න වක්‍රයේ යම්කිසි පොයින්ට් කිහිපයක් අරගෙන ඒ තැන්වල ඒ පොයින්ට් එකට අදාළව අමතර උෂ්ණත්වය සහ ඒ පොයින්ට් එකේ සිසිල් වීමේ ශීඝ්‍රතාව හෙව්වා දර්පණ භාවිතා කළා. එතන අනුක්‍රමණය හොයාගත්තා. එතනින් අපිට ආවා සිසිල් වීමේ ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයත් එක්ක. ඊට ඍණ ටීට නෝට් ඩීටීට ඩීටී ආවා. ඉතින් මෙන්න මේ දෙක ප්‍රස්ථාරගත කරාම අමතර උෂ්ණත්වයට එදිරිව සිසිල් වීමේ ශීඝ්‍රතාව ප්‍රස්ථාරගත කරාම අපිට y = mx හැඩේ ප්‍රස්ථාරයක් එනවා. ඒ කියන්නේ මේ නිව්ටන්ගේ සිසිල් වීමේ සත්‍යය කියන එක. මොකද නිව්ටන්ගේ සිසිල් වීමෙන් අපි ව්‍යුත්පන්න කර ගන්නවා සිසිල් වීමේ ශීඝ්‍රතාව සමානයි E යට ms වරක් අමතර උෂ්ණත්වය කියලා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම නියත හින්දා ඒගොල්ලන්ව මට අනුක්‍රමණයට ගන්න පුළුවන්. ඒකට mx y = mx කියන හැඩයට මෙයාව ව්‍යුත්පන්න කරන්න පුළුවන්. ඉතින් මෙයාව සත්‍ය වෙනවා කියන්නේ නිව්ටන්ගේ සිසිල් වීමේ සත්‍ය වෙනවා කියන එක. රයිට්. එතකොට මෙතෙන් සිසිල් වීම ඉවරයි. අපි මේක වීඩියෝ තව දික් වෙන හින්දා ඊළඟ සෙෂන් එකෙන් ගමු සිසිල් ක්‍රමයෙන් කොහොමද මේ ද්‍රව දෙකක විශිෂ්ට තාප දාලා සංසන්දනය කරන්න කියන එක. ඒකත් එක්ක ඕගලන්ට මතක් කරන්න කැමති අපේ නිසබ් ගයිඩ් අපේ උසස් පෙළ ළමයින්ටම හදලා තියෙන අපේ සෙමිනා එක නිසක ජයමග සෙමිනා එක. ඒතර මේක පැය 15ක් විතර අපි ඕගලන්ට උගන්වනවා. මේක වීඩියෝ සෙමිනා එකක් විදිහට යන්නේ. උසස් පෙළ ගන්න 100කින් 3-4 ඒ කැම්පස් යන යුනිවර්සිටියන් 3-4 ඇතුළටම ගෙනියනවා. මේකෙදි විශේෂයෙන්ම ඔයාලට උදව් කරනවා අපි සයිකොලොජි වලින්, ඊපස්සේ හොඳම ලර්නින් ප්‍රැක්ටිසස් වලින්, ඉගෙන ගන්න හොඳම ක්‍රම වලින්, ඊපස්සේ මොනවද කරන්න ඕනේ නැත්තේ, මොනවද බොරු වලවල් වැටෙන මේ දේවල් විදිහට සම්පූර්ණ A to Z හිතා ගන්න ඔයාලට හිතා ගන්න බැරි නොලෙජ් එකක් ගන්න පුළුවන්. වගේ මේ ෆ්‍රෙෂ් අය එකෙන්ම කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ෆ්‍රෙෂ් අය එකෙන් කොට දා ගන්න පුළුවන්.
සෙකන්ඩ් ෂයි කරන කෙනෙක් නම් ඒත් සෙකන්ඩ් ෂයි එකෙන් පුළුවන්. ඔයාලට දෙපාර තුන් පාර මේක ඇද ඇද ගිහිල්ලා වගේ ඩ්‍රීම් එක මිස් කරගන්න අවශ්‍යතාවයක් නෑ. රයිට් මේක ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. 071 10 89 56 2 මේ තියෙන විදිහට. එහෙම නැත්නම් www.nisabguide.com වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ගිහිල්ලත් විස්තර බලා ගන්න පුළුවන්. රයිට් අපි එහෙනම් අපි ඊළඟ සෙෂන් එකෙන් හම්බෙමු. ඔයගොල්ලන්ට thank you very much වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට. මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියන එක. මේකේ මතක මේක කළා අමතක කරන්න එපා. සාමාන්‍ය පාස් පේපර්ස් කීපයක් අරගෙන ඒ ස්ට්‍රක්චර් ටික කරන්න. ඒ අවුරුදු ගිහිපි ස්ට්‍රක්චර් 4ක් 5ක් කරන්න නිව්ටන්ගේ සිසිල් නියමයෙන්. ඒකට ඔයාගේ මේක අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකට ලකුණු 10ක් දෙනවා. ඔයාලට 8කට 9කට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. රයිට් එහෙනම් අපේ වීඩියෝ එක ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.